ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්නය ගැන මගෙන් අහලා තිබුණා. ජනනියක්ගේ දැන් අලුතෙන් YouTube අප්ඩේට් එකක් ඇවිල්ලා නේද තියෙන්නේ. අපිට මොනිටයිස් බැරි වෙයිද? වොච් ටයිම් 8000ක් ඉල්ලනවා නේද දැන් කියලා අහලා තිබ්බා. ඒකට උත්තරයක් අරගෙන තමයි අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ආයුබෝවන් යාළුවනේ ඔයාලා හැමෝටම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා Life with ජනනි මගේ YouTube channel එකට. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා ජනනියක්ගේ YouTube එකට අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා නේද තියෙන්නේ කියලා. මොනටයිස් කරන්න වොච් ටයිම් පැය 8000ක කාල සීමාවක් ඕනි නේද අක්කේ කියලා අහලා තිබ්බා. ඔව් මම ඒකට අද ඔයාලට උත්තර අරගෙන ආවා. ඔව් අපි මුලින්ම කතා කරමු මොකද්ද මේ YouTube ආයතනය විසින් අපිට නිල වශයෙන් ලබා දීලා තියෙන නීතිය කියලා. මම අරන් ආවේ මේ දවස්වල YouTube ලෝකේ ආందోලනයක් ඇති කරලා තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ වගේම අලුතින් channel එකක් පටන් ගන්න ඉන්න අයට සහ අලුතින් channel එකක් පටන්ගෙන මේ මොහොතේ කරගෙන යන අයට අලුත්ම news එකක් තමයි මේක. මේ වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට චූටි දෙයක් කියනවා. ඇත්තටම මම මෙහෙම කැමරාවක් ඉදිරියේ මේ විදිහට වීඩියෝ කරන්නේ පළවෙනි අවස්ථාව. ඒක නිසා චූටි අත්වැරදීම් වෙන්න පුළුවන්. ඒකට මට සමා වෙන්න. එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න කියලා ආදරෙන් ඔයගොල්ලන්ට මතක් කරනවා. ඔයාලා දැනටමත් දන්නවා මොනිටයිසේෂන් ඔන් කරගන්න අපිට නීතිය වෙලා තිබුණේ සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් සහ වොච් අවර්ස් 4000. ඒ වගේම ෂෝට් වීඩියෝ කරන කෙනෙක් නම් දින 90ක් ඇතුළත මිලියන 10ක් නැරඹුම් මාලා තියෙන්න ඕනි. ඒක දැන් ඇත්තටම වෙනස් වෙලා තියෙනවා. අලුත් නීතිය යටතේ YouTube ආයතන නිල වශයෙන්ම නිකුත් කරලා තියෙනවා. ක්වොලිෆිකේෂන් ටාගට් එක දෙගුණ කරලා දෙන්නේ. කියන්නේ ලෝන් ෆ්‍රෝම් වීඩියෝ සඳහා වොච් අවර්ස් 4000 අපිට මේ ජනවාරි 31 වෙනකන් තමයි 4000 සීමාව තියෙන්නේ. ඊට පස්සේ පෙබරවාරි 1 වෙනිදා ඉඳන් වොච් අවර්ස් 8000ක් ගන්න ඕනි. ඒ වගේම ෂෝට් වීඩියෝ මිලියන 10 අපිට මිලියන 20 දක්වා දීර්ඝ කරලා තියෙනවා. හොඳම දේ තමයි වොච් අවර්ස් ගන්න වෙනස් වුණාට සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 කියන එක වෙනස් වෙලා නැහැ. මොකද සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 ඒ විදිහටම ඉන්නවා. ඒ අතරේ තමයි අපි වොච් ටයිම් ගන්න තමයි අපිට වෙනස් වෙලා හැදිලා තියෙන්නේ. ඊළඟට ඔයාලට හිතෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ අපි දැන් මේ YouTube channel එක මෙතනින් නවත්තන්න ඕනිද? නෑ යාළුවනේ එහෙම කරන්න ඕනේ නෑ. මොකද මේ අලුත් නීතිය ක්‍රියාත්මක වන්නේ පෙබරවාරි මාසේ 1 වෙනිදා ඉඳන්. ඒ කියන්නේ අපිට මාස 5ක කාලයක් මේගොල්ලෝ දීලා තියෙනවා. තව මාස 5ක් අපිට ඉතුරු වෙලා තියෙනවනේ. ඒ මාස 5 ඇතුලේ අපිට පුළුවන් ඔරිජිනල් වීඩියෝ දාලා views හදාගන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ට වොච් ටයිම් 4000 හදාගන්න අපිට chance එක ලබා දීලා තියෙනවා. ඒක සම්පූර්ණාට පස්සේ අපිට මොනිටයිසේෂන් සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි අපිට වොච් ටයිම් 4000 සම්පූර්ණ කරගන්න බැරි වෙලා බැරි වුණොත් ඒ කියන්නේ ජනවාරි 31ට කලින් එතකොට අපිට නැවත වොච් ටයිම් 8000 සම්පූර්ණ කරලා තමයි මොනිටයිස් ලබා ගන්න ඇප්ලයි කරන්න වෙන්නේ. මේකෙන් ඇත්තටම බලපෑමක් වෙන්නේ දැන් YouTube එකක් අලුතින් පටන්ගෙන ඉන්න අයට සහ පටන් ගන්න හිතාගෙන ඉන්න අයට. ඉතින් මම නම් කියන්නේ ඔයා දැන්ටමත් YouTube channel එකක් කරනවා නම් ඔයාට පුළුවන් අනිවාර්යෙන් මේ මාස 5 ඇතුළත වොච් ටයිම් 4000 සම්පූර්ණ කරගන්න. ඒ වගේම නංගි හෝ මල්ලියෙක් දැන් පටන් ගන්න ඉන්නවා නම් ඇත්තටම මේ මොහොත තමයි හොඳම වෙලාව කියලා මම නම් හිතන්නේ. මොකද තවම මේ නීතිය 4000 වොච් අවර්ස් 4000නේ තියෙන්නේ. පෙබරවාරි 1 වෙනිදානේ මේක වෙනස් වෙන්නේ. ඊට කලින් ඔයගොල්ලන්ට YouTube channel එකක් පටන් අරගෙන වීඩියෝස් දාලා වොච් ටයිම් ගන්න හදාගන්න පුළුවන්. ඔයාලා මොනිටයිසේෂන් ඔන් කරගෙන පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා නම් ඔයගොල්ලන්ට මේක අදාළ වෙන්නේ නැහැ. ඔයාලට මුදල් ලිපීමේ හැකියාව තියෙනවා. අලුතින් එකතු වෙලා ඉන්න අලුතින් channel එකක් කරන අයට තමයි මේක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳන් තමයි මේ නීතිය ක්‍රියාත්මක වන්නේ. එතකම් මේ මොහොත වෙනකම් තවම අපිට කාලය තියෙනවා වොච් ටයිම් 4000 සම්පූර්ණ කරගන්න. අමතක කරන්න එපා මේක ක්‍රියාත්මක වන්නේ 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳන් තමයි. ඒක නිසා හොඳට මතක තියාගන්න දැන්ටමත් YouTube channel එකක් කරලා මොනිටයිසේෂන් ඔන් වෙලා තියෙන අයට මේක අදාළ වෙන්නේ නැහැ. අලුතින් channel එක පටන් ගන්න තියෙන අයට තමයි මේක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් යාළුවනේ මට ඔයගලන්ට දෙන්න තියෙන හොඳම උපදෙස් තමයි
කාලේ නාස්ති කරගන්න එපා. අලුතෙන් පටන් ගන්න ඉන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් දැම්ම පටන් ගන්න. මොකද පෙබරවාරි 1 වෙනිදා වෙන්න කලින් අපිට දැම්ම YouTube channel එකක් හදාගත්තොත් watch hours 4000 පහු කරගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මොනිටයිස් කරගන්න ඇප්ලයි කරගන්නත් පුළුවන්. ඒක නිසායි මම මේ විදිහට කිව්වේ. මේ වගේ YouTube එකෙන් නීති තද කරන්න හේතුව තමයි platform එක ඇතුලේ quality video දාන්න ඕන නිසා. ඒ කියන්නේ quality content කරන creatorsලට තමයි මේකේ මුල් තැන දීලා තියෙන්නේ. ඒක නිසා අර උත්සාහය අත්හරින්න එපා. මමත් මේ වීඩියෝ එක පටන් අරගෙන ගොඩක්ම මේ විදිහට ශක්තිමත් වෙලා ඉන්නේ මට ඉන්න යාළුවෝ පිරිසත් එක්ක. ඇත්තටම මම ගොඩක් ආදරේ ඔයගොල්ලන්ට. ඒ වගේම තමයි මගෙන් පුංචි හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. මම දන්න දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කියා දෙනවා. අපි හැමෝම ආසයිනේ. අපි කරන පුංචි channel එකෙන් පුංචිම හරි මුදලක් අපේ අතට එනවනම් අපි හැමෝම එකිනෙකාට උදව් කරගන්න ගමන් මේ ගේම කොහොම හරි ගහගමු. හිතනවා නම් මම මේ ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලට පුංචිම හරි දෙයක් ලබා ගන්න පුළුවන් වුණා කියලා මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක share කරලා දන්නේ නැති කෙනෙක්ට බලා ගන්න උදව්වකුත් දෙන්න. ඒ අතරෙම දන්නේ නැති දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒ වගේම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඉතින් පුංචිම හරි දෙයක් තේරුනේ නැත්තම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම නැවතත් මේ වීඩියෝ එක ඔයාලට පැහැදිලිව තේරෙන විදිහට අප්ලෝඩ් කරලා වීඩියෝ එක දාන්නම්. එහෙනම් මම මේ විදිහට මම කලිනුත් කිව්වනේ මම මේ විදිහට කරන පළවෙනි වීඩියෝ එක කියලා. ඉතින් පුංචි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ වගේම වචන කතා කරනකොට පැටලෙන ගතියක් තියෙන්න පුළුවන්. ඒකට මට සමා වෙන්න. ඉදිරියට කියන වීඩියෝ වලින් එහෙම නොවෙන්න වග බලා ගන්නම්. එහෙනම් ඔයාලට මම ගොඩක් ආදරේ. ගිහින් එන්නම්. බයි.